ඉදිකටුන ළඟට ගිහින් ආයෙත් ඇවිදින් ගෙදරට ආයම්මට කතා කරලා මෙහෙම කියනවා. මම නැති අතරේ ගෙදරට හිඟන්නෙක් එහෙම ආවොත් සතයක්වත් දෙන්න එපා නෝනා ගෙදර නැහැ කියපන්. දෙකට තුනට විතර ගිහින් බිත්තර ටික උතු කරලා පරිස්සමට පෙට්ටියකට දාලා තියපන්. අමතක වෙයි. කූඩුවේ දොර හරියට වහපන්. පොලිසල්ලි දෙන්නේ එහෙම කවුරු හරි මෙහෙට ආවොත් ඕයි ඉන්න වෙන දවසක එන්න කියාපන්. ලිඳ ළඟ ඇති නවසි ගහේ ගෙඩි වැටෙන හඬ ඇහුනොත් සොෆියාගේ කෙල්ලෝ ඇහිදී ගෙනත් තියාපන්. පුංචි බේබි කතා කළොත් වැඩි විස්තර කතා නොකර මගේ ඩයිල ප්‍රොම්බරේට ගන්න කියාපන්. කවුද කියන්නේ? උපාසකම්. හරිද? උදේගත්තු පොල් කුඩු ටික සිංක් එක අයිනේ තියෙනවා. අමතක වෙයි. එව්වා ටික අවුල් දාන්න. ගන්කාරේ හඬ ඇහෙනවා සාදු වඩිනවා වාගේ ඉස්සරහින් දොර වහගෙන පස්සේ හිටපන්. අනිල මේ තවත් එකක් මතක් වුණා. පිටිපස්සේ ටැංකිය උඩ හිනා පැකට් එක තියෙනවා. අමතක වෙයි ඒක අරන් ගේන් තියාපන්. ඔන්න වණිනායක රත්නමල්ලගේ උපාසකම්මා නිර්මාණය. මම ඔක ලියලා මට වැඩි ටිකක් ඉතින් දාන්න කියන කෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක් සෝමරත්න බෝගසව කියලා. මම බෝගසවට ලි දුවේ ෆෝන් එකෙන් ඇරියා. මොකක්ද පුතේ හරියට කියන්නේ? WhatsApp එකක් ඇරියා. මට මේක බෝගසව බලාපන් ටිකක් හරි වැරදි. මම දැන් උපාසකම්ම කියලා පස්සේ වන්නේ ඔකට නිර්මාණයේ සුපර් උපාසකම්ම නෙමෙයි මචං ඔකට දාන්න ඌවැසි සෞදම. ඌවැසි සෞදම කියලා දාපන්. ඒක ධර්මානේ ඉතින් පළවෙනියම. ඉතින් තවත් තියෙනවා ඒ වගේ ලැබිච්ච කුසලාන සම්මාන මෙතුමල්ලා දුන්නා.